මේක ලස්සන විදියක් ගන්න පුළුවන් කතාවක්. මට එක කාන්තාවක් මොන වෙනවා. මේ කාන්තාවට දැනට අවුරුදු 70 ගානක් විතර ඇති. මම හිතන්නේ යාගේ මහත්තයා ජීවත් වෙලා ඉන්න කාලේ එයාට දීපු පෝෂණය, එයාට දීපු ආදරය නිසාම එයා වයසට ගිහිල්ලා නැහැ කියලා මට හිතෙනවා. මොකද ගොඩක් අය ප්‍රශ්නත් එක්ක ඉන්න ළමයි වයසට යනවා. මේ කාන්තාව එතරම් වයසට ගිහිල්ලා එයාගේ වයස ඇහුවාම මට දුන්න හිතුණා. එයා මාර ආදරණීය ජීවිතයක් ගත කරලා තියෙනවා තමන්ගේ සැමියාට. මට කියනවා ඇත්තටම මට වෙන කිසිම පිරිමියෙකුගේ ලස්සනක් පේන්නේ නැහැ මේ ලෝකේ. මගේ මහත්තයාගේ ලස්සන ඇස් දෙක, මගේ මහත්තයාගේ ලස්සන වචන, මගේ මහත්තයාගේ ලස්සන තොල් දෙක, මගේ මහත්තයාගේ ඇඟිලි ටික මට හරි ආදරණීයයි නේද? ඒ නිසා මට කොච්චර මගේ මහත්තයා නැති වුණත් මම මේ මතකෙත් එක්ක ජීවත් වෙනවා. මම නිතරම මේ මහත්තයාගේ ළඟ ඉන්නවා වගේ මම ජීවත් වෙනවා. එයා මට පුදුම විදිහට ආදරය කරා. සමහර වෙලාවට මගෙන් අහනවා මේ වෙන කාන්තාවෝ එක එක දේවල් ඉල්ලලා ෆයිට් කරනවානේ. ඇයි ඔයා මගෙත් එක්ක ෆයිට් කරන්නේ නැත්තේ? ඔයාට අවශ්‍ය දෙයක් මට කියන්න. මම එතකොට හිනා වෙලා මට මේ දේ කෑවොත් හොඳයි කිව්වම මෙයා ලස්සනට ලෑස්ති වෙලා ඉක්මනින් ගිහිල්ලා මට අවශ්‍ය දේවල් ගෙනත් දෙනවා. එතකොට මැඩම් අපිට සමහර කෙනෙක් ගැන හිතන්නවත් දශමකින්වත් මොහොතකින්වත් අපිට දේවල් හිතට එන්නේ නැහැ නේද මැඩම්? එයා මිය ගියා. එයාගේ ජීවිතෙත් එක්ක ඉන්නවා කියලා තමයි මම ජීවත් වෙන්නේ. මම රැයට නිදා ගන්නකොට මගේ ඇඳේ එක පැත්තක එයා ඉන්නවා වගේ දැනෙනවා මට. ඒ තරම් එයා ආදරණීය පුද්ගලයෙක්. මම හිතනවා අපි අතරේ ජීවත් වෙන හැම කෙනෙකුටම පුළුවන් මේ ආදරණීය තත්ත්වයෙන් හඳුනා ගන්න. තමන්ගේ බිරිඳට ආසදේ, තමන්ගේ සැමියා ආසදේ සම්පාදනය කරලා දෙනවා නම්, ඒ අයට ආදරණීය වෙනවා නම් කාන්තාවක් හෝ පිරිමියෙකුට තවත් කාන්තාවක් ළඟට හෝ පිරිමියෙක් ළඟට යන්නට අවකාශ ඇති වෙන්නේ නැහැ. මෝඩම මිනිස්සෙක් තමන්ගේ බිරිඳ සලකද්දී අනියම් සම්බන්ධ පවත්වනවා නම් හැරෙන්නට එවැනි ආදරණීය මිනිස්සු ළඟ ඉන්න අයට තවත් කෙනෙක් ගාවට යන්නට බෑ. ඒ ගියත් ජීවිතේ මෙරි ඉපදෙන්නට වෙනවා. මොහොතකදී හරි Tamanට මතක් වෙනවා මගේ ආදරණීය බිරිඳ, මගේ ආදරණීය සැමියා මට මේ විදිහට සැලකනවා කියලා. ඒ නිසා මම කියනවා ආදරණීයයන් රැක ගන්නට ආදරණීය උදව් උපකාර කරන්නට කියලා. ජීවිතේ කවදාවත් මිනිසුන්ට වරදින්නේ නැහැ. තේරුම් අරන් තමන්ගේ මහත්තයා කළු වුණත් සුදු වුණත් වයසට ගියත් ඒ ගැන ආඩම්බරෙන් කියන්නට පුළුවන් පරිසරයෙන් නිර්මාණය කරලා මේ ලෝකෙන්